ඔයාලට කවදා හරි ඔයාලට උණු නරක සිද්ධියක් ඔයාලට ආයයි හිතේක නවත්ත ගන්න බැරි. හරියට ඔයා යාළුවෙක් එක්ක කතා කරද්දි ඔයාලට කියන්න නුසුදුසු දෙයක් ඒ වෙලාවේ වගේ කටින් කියුණා. ඔයා ඊට පස්සේ හිතනවා අයියෝ ඒ වචනේ මම ඊ වෙලාවේ කිව්වේ අපරාධේ. මම නිකන් ඒ වෙලේ ලැජ්ජ වුණා වගේ. එහෙම නැත්නම් කවුරුහට බයිනවා. ඔයාව ඒ වෙලාවේ ගල් වෙලා වගේ ඔයාලට කරගන්න දෙයක් නැහැ. ඔයාව නිකන් පිච්චිලා වගේ තියෙන්නේ. ඒ වෙලාවේ ඔයාට හිතෙන්නේ නැති දෙයක් ඒ පස්සේ ඔයාට හිතෙනවා එයාට මම මෙහෙම පිළිතුරක් දුන්නා නම් එයායි කට වහන්න තිබ්බනේ. මෙහෙම කිව්වා නම් එයායි කට වහලා මම ඒ වෙලාවේ දිනන්න තිබ්බනේ කියලා. හැබැයි දැන් මේ ඔක්කොම සිද්ධ වෙලා ඉවරයි. මේ හැමදේම සිදුවලා ඉවරුනත් ඔයාගේ මොළය තාමත් ඔයා වෙනුවෙන් සටන් කරනවා. ඔයාගේ මොළයේ එක එක possibilities දාලා බලනවා. මෙහෙම කරා නම් අර එහෙම කරා නම් මේක මෙහෙම වුණා නම් මෙහෙම වෙනවා කියලා. හරියට නිකන් ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක World Cup final එනවා වගේ. අන්න ඒ වගේ එක එක theories දාලා බලනවා මෙහෙම වුණා නම් හරියනවා කියලා. ඒත් දැන් මේ සියල්ල සිදුවලා ඉවරයි. මේක දිගින් දිගටම හිතීමත් එක්ක මේක වට හරිම වදයක්. ඔයාට කිසිම වැඩක් කරගන්න බෑ මේක එක දිගටම මතක් වෙනවා. මේ ක්‍රියාවලියට කියන්නේ rumination. මේ rumination කියන තත්ත්වය දිගින් දිගටම තිබ්බොත් එහෙම ඔයාට depression, anxiety, OCD, PTSD වගේ ගොඩක් ලොකු මානසික රෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔයාට මේකට විසඳුම් දෙනවා. ඔයාට පුළුවන් ඔයා මේ කරන දේ මනසේ අවධානයට ගන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් ඔයා දැන් මේ වැටිලා ඉන්නේ. මෙහෙම දෙයක් ඔයාට සිද්ධ වෙලා තියෙනවා. ඔයා Tamanටම කියා ගන්න. ඊට පස්සේ ඔයාට කියන්න පුළුවන් ඇයි මම මේක ගැන තවත් හිතන්නේ මේක සිද්ධ වෙලා ඉවරයි. මේකෙන් කිසිම මට පළක් තියනවා. ඒ වගේ ඔයාට පුළුවන් මේක හිතන වෙලාවට සීතල වතුරේ මූණ හොදන්න පොඩ්ඩක් ඇවිදින්න යන්න. කොහොම හරි අවස්ථාව මග අරින්න. ඔයා හිතන එක නවත්ත ගන්න මොකක් හරි දෙයකට වෙනත් දෙයකට අවධානය යොමු කරන්න. චිත්‍රපටයක් බලන්න, සින්දුවක් අහන්න, යාළුවෙක් එක්ක කතා කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් යාළුවෙට මේ ප්‍රශ්නේ කියන්න. මේකනත් ඔයාට ගොඩක් සහනයක් දැනෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් මේක හිතන්න වෙන වෙලාවක් වෙන් කරගන්න. ඔයා හිතන්න මම මේක ගැන දුක් වෙන විනාඩි 10ක් ගන්න. අන්න එහෙම ටික කාලයක් ඇද්දුවාට මේක නිකම්ම ඔයාටම අමතකලා යනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙන්න. ඇත්තටම සම්බන්ධ වෙන්න. ගිහින් එන්න සුබ දවසක්.